Hey guys, අද මම මේ වීඩියෝෙන් කතා කරන්නේ සුබ ආරංචියක්. ඔයාලා දන්නවද මේ වෙනකොට ඉතාලි රජයෙන් අනවුන්ස් කරලා තියෙනවා. මම කලින් වීඩියෝ එකේදී දාලා තියෙනවා. වතු වීසා එන අයට එයාලගේ work permit එක එහෙම නැත්නම් resident permit එක සාමාන්‍ය work permit එකක් එහෙම නැත්නම් resident permit එකක් විදිහට මාරු කරගන්න පුළුවන්. ඉතාලියා අපි නම් කියන්නේ soggiorno එකක්. දැන් වතු වීසා එන අයට soggiorno එක සාමාන්‍ය soggiorno එකක් විදිහට හරව ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. subscribe කරපු නිසා එනවනේ subscribe කරන්න, like කරන්න, share කරන්න guys. Thank you so much. Hey guys, welcome back to my channel. අද ඔයාලට මම කියන්නේ සුභාරංචිය විශේෂයෙන්ම වතු වීසා වලට එන අය. එන අයට සහ ඉන්න අයට මේක අදාළ වෙනවා කියලා තමයි එයාලා සඳහන් කරලා තියෙන්නේ. ඒකට සතුටුදායක ආරංචිය තමයි වතු වීසා එන අයට. ඔයාලා දන්නවා මේ වෙනකොට ගොඩාක් අය වතු වීසා එකට ගොඩක් ඉල්ලුම් කරන්න ටිකක් පැකිලෙනවා. මොකද ඒක සීමිත කාලයයි වීසා එක. උපරිම ගත්තොත් එයාලා දෙන්නේ මාස 9යි. ඊට පස්සේ වීසා එක කල්විකුත් වෙනවා. එතකොට ඔයාලා ඩොකියුමන්ට් එකක් නැතුව තමයි ඉතාලියේ ඉන්නේ. ඒ හින්දා තමයි ගොඩාක් අය හුරු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පුරුදු වෙලා තියෙන්නේ ස්පොන්සර් වීසා එකක් හදාගන්න. හැම වෙලේම අහන්නේ ස්පොන්සර් වීසා. මොකද ඒක තමයි දික් කරගෙන දිගටම ඉතාලියේ ඉන්න පුළුවන් විදියට ඒ සෝජෝර්න එක එහෙම නැත්නම් රෙසිඩන්ට් පර්මිට් එක දිගටම හදාගෙන ඉන්න පුළුවන්. ඒ හින්දා තමයි ස්පොන්සර් වීසා ටිකක් ප්‍රසිද්ධ. නමුත් මේ පාර මෙයාලා chance එකක් ලබා දීලා තියෙනවා. වතු වීසා එකකට ආපු කෙනෙක්ට පුළුවන් එයාගේ වතු වීසා සෝජෝර්න එක එහෙම නැත්නම් රෙසිඩන්ට් පර්මිට් එක සාමාන්‍ය සෝජෝර්න එකක් එහෙම නැත්නම් රෙසිඩන්ට් පර්මිට් එකක් විදියට මාරු කරගෙන දිගටම ඉතාලියේ ඉන්න පුළුවන් විදියට හදාගන්න. හැබැයි මේක නිකන් කරගන්නත් බෑ guys. එයාලා ගොඩක් දේවල් සඳහන් කරලා තියෙන අවශ්‍ය කරන ලියකියවිලි සහ ඔයා ඒකට සුදුසුකම් ලබන්න ඕන. ඒ කියන්නේ සුදුසුකම් කිව්වට මහ ලොකු සුදුසුකමක් නැහැ. මම ඔයාලට ඒක step by step පැහැදිලි කරන්න එයාලගේ වෙබ්සයිට් එකේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. හැබැයි නීති අනුකූලව ඔයා වතු වීසා ඇවිල්ලා ඒ ආපු තැන ටිකක් වැඩ කරන්න ඕන කියලා තමයි එයාලා දාලා තියෙන්නේ. ඉතින් ඒක මම ඔයාලට හරියට පැහැදිලි කරන්න කොහොමද වෙන්නේ කියලා. ඉතින් වතු වීසා එන්න ඉන්න නිසා මේ පාර ආපු අය මේ ගැන ගොඩක් දැනුවත් වෙන්න. ඔයාලට මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි නම් ඔය ලංකාවේ ඒජන්සියක් වෙන්න පුළුවන්. නැත්නම් ලංකාවේ ඔය ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. කාගාව ඉතාලි ඒජන්සියක කාරි කමන්නේ කාෆ් එකකට හරි කමන්නේ මේ වෙබ්සයිට් එකේ තියෙන විස්තරය කියලා පෙන්නලා වැඩි විස්තර එයාලගෙන් ලබා ගන්න. මම වෙබ්සයිට් එකේ link එක මම description එකේ දාන්නම්. ඔයාලට එතනදී බලා ගන්න පුළුවන්. එතකොට ඒකට ගිහිල්ලා ඉතාලියේ ඉන්න කවුරු හරි නම් පුළුවන් නම් ඔයාලගේ කවුරු හරි අඳුරන යාළුවෝ නෑදෑයෝ කවුරු හරි ඉන්නවනම් වතු වීසා මේකට වැඩි විස්තර ටිකක් දැනගන්න. මොකද ඒ එන කෙනාට සාමාන්‍ය සෝජෝර්න එකක් හදාගන්න පුළුවන්. මොකද ලංකාවේ ඉඳන් එන්න අයට සමහර වෙලාවට දැනුමක් ලොකුවට තිබුණත් ඉතාලියේ ඉන්න අයට තමයි 100ට 200ක්ම දන්නේ රෙසිඩන්ට් පර්මිට් එකක් එහෙම නැත්නම් ඉතාලියේ සෝජෝර්න එකක් නැතුව ඉන්නවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද කියලා. ජොබ් එකක් හොයාගන්න අමාරුයි, නීති අනුකූල වැඩ ටික කරගන්න අමාරුයි, තමුගේ පවුලේ කෙනෙක් ඉතාලියට ගෙන්න ගන්න අමාරුයි. ඒ වගේ ගොඩාක් අමාරුකම් දේවල් වලට මුහුණ පාන්න වෙනවා. ඉතින් මම ඒක පෞද්ගලිකව දන්නවා සහ ඉතාලියේ නැහැ ගොඩක් දන්නවා. ඉතින් මේ chance එක මගේ අරගන්න එපා වතු වීසා එන අයට. එතකොට මේ දේවල් ටික සපුර ගන්න පුළුවන්. එතකොට සෝජෝර්නයක් හදා ගන්නවා කියන්නේ වඩා වටින දෙයක්. ඉතින් අපි ගිහිල්ලා බලමු මෙයාලගේ වෙබ්සයිට් එකේ නීත්‍යානුකූලව හදා ගන්න පුළුවන්. guys වැදගත්ම දේ නීත්‍යානුකූලව හදා ගන්න පුළුවන්. ඒකට ක්ලික් ඩේට් එකක් මොකුත් සඳහන් කරලා නැහැ. ඕනම දවසක ඇප්ලයි කරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. සුබ ආරංචියක්. අපි ගිහිල්ලා බලමු මොනවද එයාලා අවශ්‍ය කරන ලියකියවිලි සඳහන් කරලා තියෙන්නේ කියලා. Okay guys, මෙන්න මෙතන තමයි සුබ ආරංචිය යාලා සඳහන් කරලා තියෙන්නේ. Come convertire il permesso di soggiorno da stagionale in subordinato non stagionale. question mark එක දාලා තියෙන්නේ. ඔයාලට මම මේක translate කරලා පෙන්නන්න සිංහලෙන් මුලින්ම මොනවද යාලා සඳහන් කරලා තියෙන්නේ කියලා. පදිංචි බලපත්‍රයක්, ඒ කියන්නේ resident permit එකක්, ඍතුමය අපි වතු වීසා කියලා කියන්නේ seasonal සිට ඍතුමය නොවන seasonal නොවන යටත් නිලධාරියෙකු බවට පරිවර්තනය කරන්නේ කෙසේද? නිලධාරියෙක් නෙමෙයි ඒ permit එක කොහොමද පත් කරගන්නේ? අපි ඉංග්‍රීසියෙන් ටිකක් මේව කරලා how to convert a resident permit from seasonal to non seasonal subordinate. ඇත්තටම සතුටුදායක විස්තරයක් අපි ටිකක් කියවලා බලමු මොකක්ද එයාලා කියලා තියෙන්නේ කියලා. ඉතින් එයාලා මෙතන මුලින්ම සඳහන් කරලා තියෙනවා දික්වේ guys මේක මොකද ටිකක් වැඩිපුර ඩීටේල්ස් ටිකක් තියෙන ඉඳලා. ඍතුමය වැඩ සඳහා පදිංචි බලපත්‍රයක් මගින් කෘෂිකාර්මික සහ සංචාරක හෝටල් අංශවල ඍතුමය වැඩ කටයුතු පමණක් සිදු කිරීමට ඔබට ඉඩ සලසයි. වතු වීසා මෙම බලපත්‍රයේ උපරිම කාල සීමාව මාස 9කි.
නමුත් ඍතුමය නොවන ස්වභාවයේ යටත් වැඩ සඳහා පදිංචි බලාපොරොත්තුවක් බවට පරිවර්තනය කළ හැකිය. ඍතුමය නොවන ස්වභාවයේ යටත් වැඩ සඳහා පදිංචි බලාපොරොත්තුවක් රෙසිඩන්ට් පර්මිට් එකක් බවට පරිවර්තනය කළ හැකිය. ව්‍යවස්ථාදායක නියෝගය. වෙනෝනේ නීතියක් මේක. මෙහර අලුතෙන්ම දාලා තියෙන නීතියක්. කෝටාවලින් පිටත. ඒ කියන්නේ ක්ලික් ඩේ එකක් අදාළ නැහැ. ඔයාගේ වතු වීසා එක ඕන දවසක ඇප්ලයි කරන්න පුළුවන් නෝමල් සෝජෝර්න එකක් විදියට හරව ගන්න. ඍතුමය වැඩ සඳහා නිකුත් කරන ඍතුමය නොවන රැකියාවක් බවට පරිවර්තනය කළ හැකි කවදාද? ව්‍යවස්ථායක නියෝගය සමග හඳුන්වන නියමන වෙනස්කම් වලින් පසුව. ඒ කියන්නේ එයාලා වතු වීසා ඔයාලට ලබා දීලා තියෙන විස්තර ටිකක්. ඒ විස්තර ටික ෆුල්ෆිල් වුණොත් තමයි මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ඉස්සරහට තියෙනවා. මම ඔයාලට ඉස්සරහට පැහැදිලි කරා. මොකද මේක ගොඩාක් එයාලා ඩීටේල්ස් දාලා තියෙන හැම එකම කියවන්න කතා කරන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා වීඩියෝ එක. නමුත් මම පුළුවන් තරම් කෙටියෙන් විස්තරය පැහැදිලි කරන්නම්. හඳුන්වා දුන් නියාමන වෙනස්කම් වලින් පසුවය. පදිංචි බලපත්‍ර පරිවර්තනය සඳහා වන අයදුම්පත් ප්‍රවාහ නියෝග මගින් නියම කර ඇති කෝටාව වලින් පිටත ඉදිරිපත් කළ හැකි අතර එම නිසා ඊනියා ක්ලික් දිනය නොසලකා එබැවින් වසරේ ඕනෑම වෙලාවක අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. ඕනම වෙලාවක. හරි. ඍතුමය වැඩ හේතුන් මත කල්ලිකිතුයි ඇති පදිංචි බලපත්‍රයක් පරිවර්තනය කළ හැකිද? ව්‍යවස්ථායක නියෝගය අංක 24 ඡේදයේ ජාතික භූමිය තුල අවම වශයෙන් මාස 3ක්වත් නිතිපතා වැඩ කටයුතු සුදුසු කර ඇති. ගයිස් මේක තේරුම තමයි ඔයාලා ඇවිල්ලා වතු වීසා මාස 3ක්වත් අඩුම වැඩ කරන්න ඕන එන වීසා එකට. ඔයාලා පළවෙනි පාර එන වීසා එකට මාස 3ක් වැඩ කරලා තියෙන අයට තමයි මේක කරගන්න පුළුවන්. ස්ථාවර කාලීන හෝ ස්ථිර රැකියා කොන්ත්‍රාත්තුවක් පිරිනමන ඍතුමය සේවකයන්ට ඔවුන්ගේ පදිංචි බලපත්‍රය ඍතුමය නොවන යටත් වැඩ සඳහා පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම සඳහා ආගමන විගමන සඳහා එක් නැවතුම් සාප්පුවෙන් ඉල්ලා සිටිය හැකිය. එතකොට අදාළ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා නීතියෙන් කිසිදු අනිවාර්ය කාල සීමාවක් සපයා නොමැති අතර ඍතුමය වැඩ සඳහා පදිංචි බලපත්‍රය තාමත් වළංගුව බව පැහැදිලිවම අවශ්‍ය නොවේ. එතකොට ගායිස් ඔයාලට ඕන වෙලාවක ඇප්ලයි කරන්න පුළුවන්. ආතස් වතු වීසා එක ඉවර වෙලා මාස දෙකක් ඇතුළත උනත් ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඔයාලා ඇප්ලයි කරනකොට අලුත් ජොබ් කොන්ට්‍රැක්ට් එකකුත් හොයාගෙන තියෙන්න ඕන. හරි. ආපු අලුත ඔයාලා වතු වීසා එන අලුත ඒ ජොබ් එකේ වැඩ කරන්න ඕන මාස 3ක්. ඊට පස්සේ අලුත් ජොබ් එකක් කරන්න ඕන. අලුත් ජොබ් කොන්ට්‍රැක්ට් එකක් ඔයාලා ඉදිරිපත් කරන්න ඕන. මෙන්න මේක ඇප්ලයි කරනකොට. හරි ලේසි. ඔයාලා එන වීසා එකට එතනම මාස 3ක් කොන්ට්‍රැක්ට් වැඩ කරලා ඊට පස්සේ අලුත් ජොබ් එකක් හොයාගන්න ඔයාලට දවස් 60ක් දෙනවා. ඒ දවස් 60 ඇතුළත ඔයා වැඩ කරපු බොසාගෙන් හරි කමන්නේ මොකක් හරි ස්ථිර ජොබ් එකක් එහෙම නැත්නම් වෙන තැනකින් හරි කමන්නේ ජොබ් කොන්ට්‍රැක්ට් එකක් හොයාගත්තා කියන්නේ කෙලින්ම කොලේ හදාගන්න පුළුවන්. පරිවර්තන ඉල්ලීම කරන අවස්ථාවේදී පොදු ලිපි ව්‍යවස්ථායක නියෝග අංක 50 මගින් පදිංචි බලපත්‍රය අලුත් කිරීම හෝ පරිවර්තනය කිරීම ඉල්ලා සිටීම සඳහා එක් කැල් ලිඛිතවීමේ සිට දින 60ක මාස දෙකක් ඕල්මෝස්ට් ඉවසීමේ කාලයක් ලබා දී ඇත. තවද නීති විද්‍යාව අවස්ථා කිහිපයකදී පදිංචි බලපත්‍ර කල්ලියුතුමේ දිනය පරිවර්තනය කිරීමේ අරමුණ සඳහා අනිවාර්ය ලෙස සැලකිය යුතු බව සඳහන් කර ඇත. එබැවින් මෙම අර්ථ නිරූපණයේ හේතුවෙන් පරිවර්තනය කිරීමට නියමිත පදිංචි බලපත්‍රයේ වළංගු කාලයේ විධිමත් ලෙස ඉක්මවා යාම හිමිකම් පරිවර්තනයට බාධාවක් නොවේ. එහිදී යටත් රැකියා හේතුන් මත පදිංචි බලපත්‍රය ලබා ගැනීම නීත්‍යානුකූල කරන සැලකිය යුතු පූර්වාවශ්‍යතා පෙන්නුම් කෙරේ. විශේෂයෙන් ප්‍රමාණවත් යැපුම් මාර්ග සහතික කරන රැකියා කොන්ත්‍රාත්තුවක් පිරිනමන නැමීම වැනි. හරි. එතකොට ගයිස් ඔයාලට තේරෙනවනේ ජොබ් කොන්ට්‍රැක්ට් එකක් තමයි හොයාගන්න තියෙන්නේ. ඔයාලා ආපු තැන දවස් මාස 3ක් ඔයාලා අඩුම වැඩ කරන්න ඕන. සමහරක් විට මේ ගිය අවුරුද්දේ ආපු අයගේ වතු වීසා තාම වැලිඩ් නම් එහෙම නැත්නම් එයාලගේ වතු වීසා එක ඉවර වෙලා තාම දවස් 60ක් නැත්නම් ඔයාලටත් ඇප්ලයි කරන්න පුළුවන් ගයිස්. හරි හොඳට මතක තියාගන්න. ඍතුමය වැඩ සඳහා නිකුත් කරන ලද පදිංචි බලපත්‍රය ඍතුමය නොවන වැඩ බවට පරිවර්තනය කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ඇති අවශ්‍යතාව මොනවාද? ඍතුමය වැඩ සඳහා පදිංචි බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටින විදේශී සේවකයන්ට එය ඍතුමය නොවන වැඩ සඳහා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට ඉල්ලුම් කළ හැකිය. ඔවුන් අවම වශයෙන් මාස 3ක ඍතුමය වැඩ හෝ කෘෂිකාර්මික අංශය සම්බන්ධයෙන් අවම වශයෙන් මාසකට දින 13ක් මුළු දින 39ක් වැඩ කරලා තියෙන්න ඕන. බලට පේනවද මෙතන මාස 3ක් කෘෂිකර්ම නම් මාසකට දින 13 ගානේ දින 39ක් වැඩ කරලා තියෙනවා මාස 3ක්. ඍතුමය වැඩ බලපත්‍රයේ පරිවර්තන කළ හැකි කුමන ආකාරයේ වැඩ කොන්ත්‍රාත්තු සඳහාද? తాවකාලික හෝ ස්ථිර යටත් වැඩ දීමනාවක් ඉදිරියේ. ඒක ටෙම්පරරි වෙන්න පුළුවන්, ස්ථිර වෙන්න පුළුවන්.
පදිංචි බලපත්‍රයක් ඍතුමය රැකියාවක සිට ඍතුමය නොවන යටත් වැඩකට පරිවර්තනය කළ හැකිය. So අලුත් කොන්ට්‍රැක්ට් එකේ කියන්නේ ඔයාලා ඒ ජොබ් එක ඉවර වෙලා ඔයාලා ඇවිල්ලා වතු වීසා එක කරලා ඊට පස්සේ normal sojourner එකට apply කරනකොට අලුත් කොන්ට්‍රැක්ට් එක temporary contract එක කරනවා. ඉතාලියෙන් නම් කියන්නේ lavoro determinato sa indeterminato කියලා. determinato කියන්නේ ස්ථීර නොවන. indeterminato කියන්නේ ස්ථීර. so ස්ථීර වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයාලට මාස 6ක එහෙම නැත්නම් අවුරුද්දක කොන්ට්‍රැක්ට් එකක් මෙන්න මේ කියන කන්ඩිෂන්ස් යටතේ ඔයාලට කොන්ට්‍රැක්ට් ගැහුවොත් අනිවාර්යෙන් අර මේවා කරගන්න පුළුවන්. එතකොට එම දීමනාව සතියකට අවම වශයෙන් පැය 20ක වැඩ කරන වේලාවන්. ඒ කියන්නේ මේ අලුත් කොන්ට්‍රැක්ට් එක ඔයාලට සතියට පැය 20ක්වත් අඩුම වැඩ දෙනවා කියලා එයාලා ඒ කොන්ට්‍රැක්ට් එකේ සඳහන් කරලා තියෙන්න ඕන. මාසකට යූරෝ 538ක් අඩුම 538යි 0.69 539ක් යූරෝ 540ක් වැඩි කියලා කියන්නකො අපි රවුම් ගානක් ගමු. මාසෙට යූරෝ 540කට වඩා වැඩි පඩියක් හම්බෙන ජොබ් කොන්ට්‍රැක්ට් එකක් ඔයා ගස්සගත්තොත් ඔයාට පුළුවන් සෝජෝර්න එක normal sojourner එකක් විදිහට හදා ගන්න. ඍතුමය වැඩ බලපත්‍රයක් සොයන් රැකියා බලපත්‍රයක් බවට පරිවර්තනය කළ හැකිද? සහ පවුලේ නිවාඩුවක් මතද ඍතුමය වැඩ සඳහා නිකුත් කරන ලද බලපත්‍රයක් ඍතුමය නොවන යටත් වැඩ පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට නීතියෙන් අවසර ලැබේ. එබැවින් මෙම බලපත්‍ර සොයන් රැකියා බලපත්‍ර බවට පරිවර්තනය කළ නොහැක. ඒ කියන්නේ self employment මොකුත් කරගන්න බෑ. නමුත් ජොබ් කොන්ට්‍රැක්ට් එකක් හොයාගත්තොත් අනිවාර්යෙන් පුළුවන් කියලා තමයි එයාලා සඳහන් කරලා තියෙන්නේ. හරි මේ මෙතන ගොඩාක් තියෙනවා guys. මම අර ඔයාලට ජොබ් කොන්ට්‍රැක්ට් එක විතරයි මම පැහැදිලි කරන්නේ. මොකද ඉතින් එයාට ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ දාලා තියෙනවා මෙන්න මෙතන තමයි වැදගත්ම දේ දාලා තියෙන්නේ. මොනවද අවශ්‍ය කරන ડોකියුමන්ට් ඔයා මේක ඇප්ලයි කරනකොට මොනවද සබ්මිට් කරන්න ඕන ડોකියුමන්ට්ස්. එතකොට අපි මෙතන පුළුවන්ද කියලා බලමු. ඍතුමය වැඩ බලපත්‍රය පරිවර්තනය කිරීම ආයෝජන කරන්නේ කෙසේද? ඍතුමය වැඩ සඳහා නිකුත් කරන ලද පදිංචි බලපත්‍රය යටත් වැඩ බවට පරිවර්තනය කිරීම සඳහා වේදනපත පදිංචි අනුග්‍රහයෙන් වෙනත් පිළිගත් ආයතනයක් විසින් විදේශී සේවකයා පදිංචි පළාතේ ආගමන කාර්යාලයට යොමු කරන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ద్వාරය හරහා විද්‍යුත් ආකාරයෙන් ඉදිරිපත් කළ යුතුය. ద్వාරයට ප්‍රවේශ වීමට ස්පීඩ් OCIE ඩිජිටල් අනන්‍යතාවයක් අවශ්‍ය වේ. එතකොට ඔයාලගේ ස්පොන්සර්ට තමයි ගොඩාක් දුරට මේක කරගන්න පුළුවන්. අයදුම්පත් සම්පාදනය කිරීම සහ ඉදිරිපත් කිරීම ద్వාරය හරහා සිදු කළ හැකිය. අයදුම්පත් සම්පාදනය කරන්න කොටසට ප්‍රවේශ වීමෙන් යෙදුමක් තෝරන්න. කොහොමද කරන්න කියලා මෙතන යාලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තමයි වැදගත්ම දේවල් ටික දාලා තියෙන්නේ. ඔයාලා ෆුල්ෆිල් කරන්න ඕන කන්ඩිෂන්ස් මොනවද? අවම වශයෙන් මාස 3ක්වත් ජාතික භූමිය තුල නිතිපතා වැඩ කටයුතු සිදු කර ඇති බවට සහතික කිරීම. සහ කෘෂිකර්ම වැඩ නම් මම කලින් කිව්වා වගේ දවස් 13ක් මාසයකට දවස් 13ක් මාස 3ට දවස් 39ක් අඩුම වැඩ කරලා තියෙන්න ඕන. ඔයා වතු වීසා පළවෙනියට එන ජොබ් කොන්ට්‍රැක්ට් එකේ. ආයුධම්කරුගේ පදිංචි බලපත්‍රය. ඒ කියන්නේ වතු වීසා ඇවිල්ලා ඔයාට සෝජෝර්න එකක් හම්බුණා නම් සෝජෝර්න එක ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා සෝජෝර්න එක ඇප්ලයි කරලා තියෙනවා නම් ඒ ඇප්ලයි කරලා තියෙන දේවල් ඔයා ඉදිරිපත් කරන්න ඕන. මෙතන යාලා මාස 3ක් වැඩ කරලා තියෙනවද කියලා ඔයාලට පෙන්වන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් වගේ ජොබ් කොන්ට්‍රැක්ට් එක සහ ඊට පස්සේ ඔයාලට මාසෙකට සැරයක් එනවා කන්ට්‍රිබියුටි කියලා. ඒ කන්ට්‍රිබියුටි කියන ටැක්ස් සල්ලි ගෙවන කොලයක් එනවා. ඒකේ තමයි ඔයාලට ගොඩාක් දේවල් විස්තර සඳහන් වෙනවා. ඔයගේ පඩිය කීයද, ඔයගෙන් ටැක්ස් එක කීයක් කැපිලා තියෙනවද කියලා ඒ ડોකියුමන්ට්ස් සබ්මිට් කරන්න ඕන. ඊට පස්සේ පාස්පෝර්ට් එක මේ උනිලව් ෆෝරමේ ඒක තමයි මේකට පුරවන්න ඕන ෆෝම් එක. ඊට පස්සේ මෙන්න මෙතන ගොඩාක් තියෙන guys ස්පොන්සර්ගේ අවශ්‍ය කරන ડોකියුමන්ට් එයාගේ පදිංචිය ලියාපදිංචිය එයාගේ කම්පැනි එකකට වෙන්න පුළුවන්. ගෙදර වැඩකට වුණත් පුළුවන්. ඩොමෙස්ටික් වැඩකට වුණත් පුළුවන්. ගෙදර ක්ලීනින් කරන්න පාර්ට් ටයිම් කිසි දෙයක් අදාළ නැහැ. හැබැයි අර කියපු පැය 20 අනිවාර්යයි සතියට. හරි. ඊට පස්සේ වයසක අය බලා ගන්න පුළුවන් ඕන ජොබ් එකක්. සතියකට පැය 20කට නොඅඩු කාලයක්. හරි. එතකොට ඊට පස්සේ නගර සභාවේ ඉලක්ෂණ නවාතන් යෝග්‍යත. ඒ කියන්නේ මේක නම් අලොජ් එක. ඒ කියන්නේ රෙසිඩන්ට් එක ඒවා කොයිද නතර වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ පොලිස් රිපෝට් එකක් අවශ්‍යයි. සරණාගතයක් ඔයා නොවන කියලා ඒවත් ලබා ගන්න ඕන. මොකද මේ විස්තර guys ගොඩාක් දුරට ස්පොන්සර්. එහෙම නැත්නම් ඔයාලා ඒජන්සි එකට ගියාම අනිවාර්යෙන් මේවා කරලා දෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ ස්පොන්සර් එහෙම ඔයාලා සින්යෝරා හරි සින්යෝරේ හරි එයා කැමති නම් මේ වැඩේ කරලා දෙන්න. එයාට කියන්න
කාෆ් එකකට කන්ටැක්ට් කරන්න නැත්නම් ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක්ට කන්ටැක්ට් කරන්න. මෙන්න මේ විස්තර තියෙනවා ඉතාලියේ. මේ ටික මම දාන්නම්. ඔයාලට අනිවාර්යෙන් දාලා මේ විස්තර ටික පෙන්නන්න මොනවද අවශ්‍ය කරන දේවල් කියලා. එතකොට එයාලට බලාගෙන මේ ડોකියුමන්ට් මා ලොකු දෙයක් නෑ ගයිස්. හරි. ඔයාලගෙන් තියෙන්නේ ඔයාලගෙන් වැඩි හරියක්ම කරගෙන ඕන වැඩ දෙකයි. එකක් ඔයාලා වතු වීසා ආපු වතු වීසාගේ මාස 3ක එතන වැඩ කරලා තියෙන්න ඕන. දෙක අලුත් ජොබ් කොන්ට්‍රැක්ට් එකක් සතියට පැය 20කට වැඩි ජොබ් කොන්ට්‍රැක්ට් එකක් එහෙම නැත්නම් යුරෝ 540කට වැඩි මාසයකට පඩිය හම්බෙන ජොබ් එකක් ජොබ් කොන්ට්‍රැක්ට් එකක් හොයා ගන්න ඕන. ඔයාලගේ මේ වතු වීසා එක ඉවර වෙලා දවස් 60ක තියෙනවා ඔයාලට මේ වැඩේ කරගන්න. හරි. ඔයාලට මාස 9ක වතු වීසා එකට නම් ඔයා අවිලා තියෙන්නේ. එතකොට ඔයා මාස 3ක් වැඩ කරත් ඇති. ඊට පස්සේ වෙන ජොබ් එකක් හොයා ගන්නත් පුළුවන්. So මම හිතනවා guys ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා මම link එක description එකේ දාන්නම්. ඔයාලා ඉතාලියේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේක ගිහිල්ලා පෙන්නලා අහගන්න කොහොමද මේක කරගන්නේ කියලා. මෙන්න මේ ටික තමයි අවශ්‍ය කරන document. මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ ටික තමයි අවශ්‍ය කරන document. සිංහලෙන් මම පෙන්නන්නේ මේ ටික. ඉතාලි භාෂාවෙන් පෙන්නනවා නම් ඔයාලා කවුරු හරි ඉතාලි ඒජන්සි එකකට හෝ සින්යෝරාට හෝ කාට හරි කමන්නේ. මෙන්න මේක තමයි ඉතාලියෙන් අවශ්‍ය කරන ડોකියුමන්ට් ටික. හරි guys මේ ටික මම ඔයාලට දාන්නම් විස්තරානුකූලව ඔයාලා බලලා මේ ටික පෙන්නලා ඔයාලට වැඩි කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් මම හිතනවා guys ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. පුළුවන් තරම් ෂෙයා කරන්න. මොකද ඉතාලිය වතු වීසා ආපු අයට මේක වැදගත්. සහ වතු වීසා එන්න ඉන්න අයට මේක සෑහෙන්න වැදගත්. එන තැන මාස 3ක් කොමාරි කට්ට කාලා කොන්ට්‍රැක්ට් එක තියාගෙන වැඩ කරුවොත් ඒ සින්යෝරට බැඳලා හරි කමන්නේ කියන මාස 3ක් මට ටැක්ස් ගෙවන්න මගේ කන්ට්‍රිබියුටි ටික ගෙවන්න මාස 3ක් ඔයා ගෙවුවොත් මට දිගටම ඉතාලියේ ඉන්න පුළුවන් විදිහට සෝජෝර්න එකක් හදා ගන්න පුළුවන් කියලා. එතකොට ගොඩාක් සින්යෝර්ලා අනිවාර්යෙන් උදව් කරනවා. ඉතින් guys ඔයාලා දකින්න ඇති මම පැහැදිලි කරා. පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා ඔයාලට. පැහැදිලි වෙලා මදි නම් ඔයාලා යන්න ගිහිල්ලා ලංකාවේ ඒජන්සිස් තියෙන ඕන තරම් ඉතාලියේ සමන් කලින් කිව්වා වගේ ඕන තරම් ඉතාලියේ ඒජන්සිස් කාෆ් ආයතන හැමදේම තියෙනවා. ගිහිල්ලා පෙන්නලා අහන්න මේකට මොකද්ද කරන්න ඕන මොන වගේ අවශ්‍යතාවයන්ද තියෙන්නේ ඒව එයාලගෙන් වැඩි විස්තර ගන්න. මොකද මේක වටිනවා guys. මේ කොලයක් හදාගන්න තමයි ලංකාවේ දැන් ස්පොන්සර් වීසා ණයගේ මම දන්න තරමින් ලක්ෂ 40යි 50යි 60යි ඒ වගේ ගන්නවා. නමුත් මේක ඉතාලි රජයෙන්ම ලබා දීලා තියෙන ලස්සන පහසුම වැඩක්. ඔයාලට කොලේ හදාගන්න අන්න ඒකයි වතු වීසා එනකොට ඔයාලා බාර දීලා එන කට්ටියට කතා කරලා මේ අවශ්‍ය කරන දේවල් ටික සපුර ගන්න පුළුවන්ද කියලා අහලා විතරක් බාර දෙන්න. මොකද එහෙම එනවා නම් මේ අවශ්‍ය කරන විදියට ඔයාලා ආවා කියන්නේ කෙලින්ම ඔයාලගේ වතු වීසා එක normal වීසා එකක්. එහෙම නැත්නම් ඉතාලියේ සෝජෝර්න එකක් දිගටම ඉන්න පුළුවන් work permit එකක් විදියට හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. subscribe කරමුත් ඇයි නම subscribe කරන්න පුළුවන් නම් guys share කරන්න වටිනවා. මොකද ඉතාලියේ ඉන්න අය මේවා දැනගන්න ඕන. මොකද එයාලගේ කට්ටිය ඉන්න පුළුවන්. එයාලගේ ඥාති වෙන්න පුළුවන්. නෑදෑය වෙන්න පුළුවන්. ගොඩක් අය එන්න අදහස් කරගෙන ඉන්නවා. ඉතින් මේනොට බාර දීලා තියෙනවා. ගොඩක් අය නුල්ලොස් දැනගම් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ හින්දා හැමෝටම දැනගන්න පුළුවන් නම් share කරන්න ලොකු දෙයක්. Thank you so much. ඊළඟ වීඩියෝ එක දැම්මෙමු. Thank you. ජය සොයි.